මගේ කකුල ඉතින් මේ ආතරට සිදුවෙන අවුරුදු 30ක් විතර වෙනවා. මම වම් කකුල ඔපරේෂන් කරා. දැන් මේ ඒ කරලා දැන් අවුරුදු 7ක් විතර වෙනවා. මේ අනිත් කකුලට ඉතින් ඉංග්‍රීසි බෙහෙත් බිව්වා. සිංහල බෙහෙත් හරියට නොයෙකුත් තැන් වලින් ලස්ස ගන්නක් ඉවරනකම් කළා. කිසි දෙයකින් හොඳක් වුණේ නැහැ. ඊට පස්සේ මගේ අල්ලපු ගෙදර ඉන්න කාන්තිනිස් කියලා එයාටත් ඇවිදින්න බැරුව කොන්දේ අමාරු දයි සමහරු දෙකම තිබුණා. ඊට පස්සේ ඇවිදින්න බැරිම හිටියා. හැරමිටියෙන් තමයි එයා ආගියෙත් ඔක්කොම කරේ. පල්ලි ගියෙත් හැරමිටියෙන් තමයි. ඊට පස්සේ මේ මොනවාද ඒ කාන්තිනිස් කිව්වා මම සියානේ මෙහෙම මේ වෙද මහත්තයෙක් ගාවට ගියා. මේ මෙන්න එහෙම මගේ කකුල බෙහෙත් දැන්දා කොන්දටයි. දැන් මගේ කකුල ගොඩක් සුව කියලා. ඇත්තටම මගේ ඇස් දෙකෙන් දැක්ක එයා සුව වෙලා. එයාට ඇවිදින්න බෑ. හැරමිටිය අරගෙන ගියා. දැන් මොනවද නෑ එයා හොඳට යනවා එනවා මටත් කතා කරනවා. පල්ලි යනවා හොඳට ඉන්නවා. ඉතින් ඒ නිසා මටත් දෙරෙත්තම කරා යන්න සියානි කියලා. ඊට පස්සේ මං කිව්වා අනේ කාන්තේක මට දැන් ඕවා කරලා එපා වෙලා ඉන්නේ ඔන්න එක කෝවාරික මේකත් උපේසන් කරගන්නවා කියලා. නෑ සියානි ඔයා මං කිව්වට එක දවසක් ගිහින් බලන්නකෝ ඔයාලට කැක්කම නැති වෙලා ඒ පත්තු දැන්දාම හොඳ ඉන්නවා. ඊපස්සේ මං වෙද මහත්තයා ගාවට ගල්වාන්ට ආවා. අහම වෙද මහත්තයා මං කකුල බලලා කිව්වා ඔයාලට මාසෙ 3ක් පත්තු බඳින්න. එතකොට ඔයාලට සුවයක් ලැබෙයි කියලා. ඊට පස්සේ මම වෙද මහත්තයා ගාවට ගිහලා පත්තු බැඳගත්තා. පස්සේ වෙද මහත්තයා කිව්වා ගෙදරට එන්න කියලා දුම අල්ලන්න ඕනේ. මේ තව බෙහෙත් තියනවා කරන්න ඔයා එහෙට එන්න කියලා. මට ඒ අතරේ වෙද මහත්තයා කසායකුත් දුන්නා. මගේ ඇඟ ගොඩාක් මහත් වෙලා තිබුණේ. වෙද මහත්තයා කිව්වා මට පිටි වර්ග කන්න එපා. ඒ කන්න එපා කෑම ඔක්කොම කිව්වා. පස්සේ මම ඒ විදිහට වෙද මහත්තයා කිව්ව විදිහටම පරිසම් වුණා කෑමෙන්. ඊට පස්සේ මේ ඒ කසාය ටිකක් මම බිව්වහම මගේ ඇඟ ගොඩාක් කෙට්ටු වුණා. බඩ ලොකුවට බඩක් තිබුණා බඩත් අඩු වුණා. ඊට පස්සේ මේ බෙද මහත්තයා මට දැන් ගෙදරට එන්න කියලා අර දුම ඇල්ලුවා කකුලට මාර සනීපයක් කකුලට. මගේ දැන් කකුලේ ඇදෙත් ගොඩාක්ම අඩුයි.